ඉස්සලාම හායි කියනවා. ආව අලුත් වීඩියෝ එකක් අරගෙන මේකේ තීම් එක නම් වෙනස්. නයිට් එකක් කරන්න හදන්නේ. මේක තනියෙන් කරන වීඩියෝ එකක් නම් නෙවෙයි. තව දෙන්නෙක් ඉන්නවා. තවත් කොහොමත් හයික් එක පැයක් විතර වගේ තියෙනවා. හරි. දැන් ඇවිල්ලා ඉන්නේ පොත් එකට. මේ තමයි අද රෑ කෑම එක. මෙතන තියෙනවා චීස් කොත්තු හදන්න කොත්තු තියෙනවා, චීස් තියෙනවා, උඩ ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා, බාබකියු එකට චිකන් තියෙනවා. මෙන්න තියෙනවා මැරිනේටඩ් චිකන්. ඊට අමතරව චීස් කොත්තුවට චොපුලුණු තියෙනවා, පිත්තර තියෙනවා. ඒ ටික අයින් කරලා මේක වෙනම ගන්නවා. බාබකියු ග්‍රිල් එක සෙට් කරන ගමන් චාකෝල් රෙඩි වෙනවා. එතකොට මේක සෙට් කරන්න යන්න. මගේ සමරු පොතේ රෝස පිටු සොයා මුතු අකුරු පෙළියක් ලියුවා ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ ආවෙමි. ටෙන්ට් එක ගලවලා ඉවරයි. ප්ලේස් එක ක්ලියර් කරන්න. දැන් ඉතින් අපි යන්න හදන්නේ. ටික දුරක් තියෙනවා යන්න. ලොකු මහන්සියක් වෙන එකක් නෑ. අවුව එහෙම වැටිලා නෑ අද. අන්න ඒක උඩ තමයි අපි ඊයේ රෑ හිටියේ. දැන් මේ යන ගමන් මග ඉඳලා ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මේ ක්ලිප් එක කරන්නේ.
ඉස්සලාම හායි කියනවා. අන්න ආය ආව අලුත් වීඩියෝ එකක් අරගෙන. මේකේ තීම් එක නම් වෙනස්. නයිට් එකක් කරන්න හදන්නේ. තාම යනවා. තවත් කොහොමත් හයික් එක පැයක් විතර වගේ තියෙනවා. එතකොට එතෙන්ට ගිහිල්ලා ටෙන්ට් එක පිට් කරලා කොහොම කරගන්නකොට තව පැය දෙකක් විතර යයි. චුට්ටක් පරක් වුණා එන්න මේ පොඩි දන්නේ නැද්ද? ට්‍රබල්ස් වුණා. ඒ නිසා පරක් වුණා. ගොඩක් කතා කරන්නත් බෑ. මහන්සි වැඩි. මේක තනියෙන් කරන වීඩියෝ එකක් නන් නෙවෙයි. තව දෙන්නෙක් ඉන්නවා. මොකද නයිට් කැම්ප් එකක් නිසා තව යාළුවෝ දෙන්නෙක් එක්ක කරගෙන ආවේ. දැන් අපි කරන්න හදන්නේ මේ කූඩාරම ගහගන්න. ටිකක් රැ වුණා. පොඩි උලඟකුත් තියෙනවා. ඒ නිසා මේ මන්ට ඉවර කරගන්න ඕනේ. බඩගින්නකුත් තියෙනවා. මොනවා හරි කන්න ඕන හදාගෙන. ඒ නිසා මේ පුළුවන් හැම තැනක්ම කැප්චර් කරන්න try කරනවා. ඕනේ ඉස්සරහට. මම ඉස්සෙල්ලා කිව්ව විදිහට මේ ඉන්නේ යාළුවෝ දෙන්නා. රෑ නිසා වටේ පේන්නේ නැහැ මොකුත්. හැබැයි මේ පේනවද දන්නේ නැහැ. වටේටම ලොකු ලයිට් ගොඩක් තියෙනවා. අද රෑ නම් ඉතින් මේකේ වටේ පරිසරය පෙන්වන්න වෙන්නේ නැහැ. හෙට උදේට වීඩියෝ එකේ ඉතිරි කැලලෙදි මේ වටේ පරිසරය පෙන්වන්න. මෙතන මාර ලුක් එකක් තියෙනවා. ලොකු view point එකක් මේක. ටෙන්ට් එක නම් ගහලා ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ මම ඉස්සෙල්ලා කිව්ව විදිහට මේ බාබකියු එක හදන්නයි. එතකොට චීස් කොත්තු මේ මිලිපක් හදාගන්න try කරන්න. කල් 3ක් හොයාගත්තා. ඊට පස්සේ දර තියෙනවා. පොඩි ප්‍රශ්නයකට තියෙන ඉතින් හුලඟාවුත් තමයි. ඒකත් මොකක් හරි විසඳුමක් හොයාගන්න ඒ වෙලාවට. දරය කෑම තියෙන්නේ චිකන් බාබකියු තියෙනවා. එතකොට චීස් කොත්තු තියෙනවා. මේ තමයි අද රෑ කෑම එක. මෙතන තියෙනවා චීස් කොත්තු හදන්න කොත්තු තියෙනවා, චීස් තියෙනවා. එතකොට ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා. බාබකියු එකට චිකන් තියෙනවා. බාබකියු දාන්න ලෑස්ති වෙන්න. ඉස්සලාම ග්‍රිල් එක රෙඩි කරගන්න ඕනේ.
ටාකෝල් රෙඩි වෙනවා. එතකල් මේක සෙට් කරන්න යන්නේ. ඒක ගත්තා. නෙට් එක උඩින් තිබ්බා. රෙඩි. මගේ සමරු පොතේ රෝස පිටු සොයා මුතු අකුරු පෙළියක් ලියුවා සිහිවටනයක් ලෙසින් තවත් දියේ සමනල පියාපතක් ජීවිතේ නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලී මට නපුරුනේ දයාවියේ මේ කඳුළු බින්දු ප්‍රථම පේනේ රියහඬේලනු පිහිරි සුසුම් හෙළඳරෑ අකුළු දැලෙන් සිරි සිරියේ රියන් බඳින රෑ යටලියෙන් නාරිලතා මල් පූදින්නේ යටලියෙන් නාරිලතා මල් පූදින්නේ සිරියහඬේලනු පිහිරි සුසුම් හෙළඳ රෑ අකුළු දැලෙන් සිරි සිරියේ රියන් බඳින රෑ යටලියෙන් නාරිලතා මල් පූදින්නේ යටලියෙන් නාරිලතා මල් පූදින්නේ සුසුමන් වගේ ආවෙමි තනියේ තුරුල්වි මුමුණාසු පෙන්වි රැසීතලේලන් වෙමි තරුමල් කඩා දෙන්නෙමි ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ ආවෙමි තනියේ තුරුල්වි මුමුණාසු පෙන්වි රැසීතලේලන් වෙමි තරුමල් කඩා දෙන්නෙමි මෙලෙසේ දිලෙන්නේ තරුසේ නිවෙන්නේ ඔබගේ සිනාදැසනේදෝ නොසලී තියෙන්නේ සසලී නොයන්නේ ඔබගේ මගේ ස්නේහනේදෝ
සිත මාගේ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඟේ වෙන කවුරුවත් මාගේ තුරුලේ නිදන්නේ ළඟේ ඔබ ගාව මම ඉන්නේ සුසුමන් වගේ ආවෙමි තනියේ තුරුල්ලි මුමුණාසු පෙම්මි රැසීතලේ ලං වෙමි තරුමල් කඩා එන්නෙමි good morning අන්න උදේ නැගිට්ටා දැන් කෝපි එකක් හදාගන්න යන්නේ පොඩි සීතලකුත් තියෙනවා කෝපි එකක් හදාගෙන දීලා බෑක්පැක් එක පැක් කරගෙන මිමිට යන්න ඕන ටෙන්ට් එක ගලවලා ඉවරයි ප්ලේස් එක ක්ලියර් කරා මේ අපි එනකොට තිබ්බ විදිහටම තියෙනවා දැන් ඉතින් අපි යන්න හදන්නේ ටික දුරක් තියෙනවා යන්න ලොකු මහන්සියක් වෙන එකක් නෑ අවුව එහෙම වැටිලා නෑ අද පාස අඳුරුයි මගේ ඉඳලා අපව හම්බෙමු මේ ඉන්නේ ගමන් සගයෝ දෙන්න තාම බෑග් පැක් ටික ලෑස්ති කරනවා ගොඩක් බඩු තියෙනවා අරන් යන්න පේනවනේ කැම්පින් කරන එක ලේසි නෑ අපි වීඩියෝ එක කියන්නේ අවුට්පුට් එකනේ අවුට්පුට් එක ලස්සනට තිබුණාට මේ ඇතුලේ ලොකු ස්ටෝරි එකක් තියෙනවා ඔයාලට පේනවද මේ එතන ලොකු කන්දක් තියෙනවා අන්න ඒක උඩ තමයි අපි ඊයේ රෑ හිටියේ දැන් මේ යන ගමන්
මග ඉඳලා ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මේ ක්ලිප් එක කරන්නේ. පේනවද? මම zoom කරලා පෙන්වන්නම්. අපි හිටිය තැනත් හරියටම ගෙස් කරන්න පුළුවන් වෙයි මෙතන. සෑහෙන දුරක් ආවා පයින් ඉතින් දාඩිය දාගෙන. ආයෙත් දවසක මේ විදිහ අලුත් ඇඩ්වෙන්චර් එකකින් හම්බ වෙනකල් ඔයගොල්ලන්ගෙන් සමුගන්න channel එක subscribe කරලා like කරලා comment කරලා share කරලා අනිත් අයටත් මේ වීඩියෝ බලන්න අවස්ථාව හදලා දෙන්න. ආයෙත් දවසක හම්බ වෙමු. එතකල් ගිහින් එන්න. හැමෝටම ජය වේවා.